දවසේ සිතුවිල්ලේ දේ වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව දෙව්දුම් වෙතට හැරී ආශිර්වාද ලබන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය 2 ලේකම් 33 වන පරිච්ඡේදයේ 10 වන පදය. ස්වාමින් වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනගටත් කතා කළ නමුත් ඔහු ඇහුම්කන් නොදුන්නෝය. අද දවසේ මෙනෙහි කිරීම. සෙනෙහවන්ත කිතුණුවෙනි. 1 සාමුවෙල් 16 වන පරිච්ඡේදයේ 7 වන පදයේ පවසන්නේ මනුස්ස තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නමුත් ස්වාමින් වහන්සේ සිත බලනසේකයි කීසේක කියා බොහෝ දෙනෙකු තම යාඥාව පාඩමක්සේ කිරීමට පුරුදු වී සිටිති. නමුත් මෙහිදී මෙම කාරණාව ගැන අප මීටත් වඩා යමක් ඉගෙන ගැනීමට සිතට ගත යුතුය. 2 ලේකම් 32 වන පරිච්ඡේදයේ 33 වන දේ වචනේ හෙසකියා රජුගේ පුත් මනස්සේ රජු බව සඳහන් වේ. ඔහු රජවන විට ඔහුට වයස අවුරුදු 12කි. තවද ඔහු බොහෝ ආඩම්බර වී උඩගු වී දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති දේ කරමින්ද අන්න දෙවරුන්ගේ රූප වන්දනා වලට සෙනග මුලා කරමින්ද යෙදුණු බව මෙහිදී සඳහන් වේ. දෙව්දුන් ඒ පිළිබඳව මනස්සේ රජු සමග කතා කළ විටදී ඔහු ඒට කිසිදු තැකීමක් නොකළ බව සඳහන් වේ. නමුත් ඔබ එසේ නොවන්න. කිතුණුවෙනි, මනස්සේ රජුගේ මෙම අකීකරු භාවය නිසාම ස්වාමින් වහන්සේ ඔහුට විරුද්ධව සතුරු සේනාවක් නැගී ඒමට සලස්වා ඔහු විලංගු වලින් හා දන්වල් වලින්ද බැඳ බැබිලෝනයට සිරකරුකුසේ ගෙන යාමට සැලැස්වූ සේක. කිතුණුවෙනි, ස්වාමින් වහන්සේට ප්‍රේම කළ අය හා දේව කැඳවීම ලැබූ අය මෙසේ උන්වහන්සේගේ මාර්ගය අතහැර නොමග යන කල්ලි දෙවියන් වහන්සේද කිසියම් තීරණාත්මක පියවර ඒ පිළිබඳව ගන්නාසේක. එලිදරව් 3 වන පරිච්ඡේදයේ 19 වන පදයේ පවසන්නේ මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි කියාය. කිතුණුවෙනි, ඉන්පසුව මනස්සේ රජු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඊතා යටහත්ව කන්නලව් කළ පසු උන්වහන්සේ ඇහුම්කන් දී යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණූ බව දේව වචනයේ සඳහන් වේ. එමෙන්ම ඔහු දෙවියන් වහන්සේගේ සැබෑ මාර්ගයේ යමින් හොඳින් රජකම් කළ බවද සඳහන් වේ. ගීතාවලිය 119 වන පරිච්ඡේදයේ 71 වන පදයේ පවසන්නේ ඔබගේ පනත් ඉගෙන ගන්නා පිණිස මට විපත්ති පැමුණුනා යහපති කියාය. ඔබත් මනස්සේ රජු මෙන් ජීවත් වුණේ නම් ඔබගේ පාපයන් ගැන පසුතැවිලි වී දෙව්දුම් වෙතට අදම හැරී ආශිර්වාද ලබන්න. අද දවසේ අභියෝගය. ඔබ අද සිටම දෙවියන් වහන්සේගේ නාමයට යටහත්ව කීකරුව ජීවත් වීමට පුරුදු වන්න. ඔබ තුල උඩුගුකම ඇතනම් එය ඔබ තුලින් ඉවත් කරගන්න. ඔබ උන්වහන්සේට පමණක් ඇහුම්කන් දී උන්වහන්සේගේ පිළිතුරු ලබා ගන්න. ඔබ තුල පාපයක් ඇතනම් ඒවා වෙනුවෙන් පසුතැවි දෙව්දුන්ගෙන් සමාව ඉල්ලන්න. උන්වහන්සේ ඔබගේ වරද්දකදී ඔබට තරවටු කරන්නේ ඔබට ප්‍රේම නොකරන නිසා නොව ඔබට ප්‍රේම කරන නිසා බව මතක තබාගෙන උන්වහන්සේගේ මාවතේ ගමන් කරන්න. එවිට උන්වහන්සේ ඔබව විනාශයේ මාවත් තුලින් ගලවන සේක. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මගේ යේසුනි, මාව දෙව්දුන්ගේ සේවයට කැඳවූ නමුත් මා අද දෙව්දුන්ව අතහැර ඔබ වහන්සේට විරුද්ධව නොඑක් මාර්ගයේ හැසිරී දෙව්දුන්ට අකීකරු වී ඇත. මාව විනාශයෙන් ගලවා දෙව්දුන්ගේ කැඳවීමට කීකරු වී නැවත දෙව්දුන් වෙතට හැරී ඒමට මට මාර්ගය විවර කර දුන මැනව.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය යෙරමියා 24 වන පරිච්ඡේදයේ 7 වන පදය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත. ආමේන්. දවසේ සුබ පැතීම ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සියලු පාපයන් ගැන පසුතැවි දෙව්දුම් වෙතට අදම හැරී දේව ආශිර්වාද ලබන්නා වූ සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිතුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්න ඇතයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 071 883 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.